දෙමව්පියන් විදියට අපි දරුවා හොඳ ඉස්කෝලේකට දානවා, හොඳ ටියුෂන් එකකට දානවා. හැබැයි දරුවව දක්ෂ කෙනෙක් කරන්න අපි මුකුත් කරන්නේ නැහැ. පළවෙනි එක මෙමරි ඇන්ඩ් ෆෝකස්. මුලින්ම මේක තේරුම් ගන්න. දරුවෙක් දුවනකොට පයින්නකොට මොලේ BDNF කියලා ප්‍රෝටීන් එකක් හැදෙනවා. මේකෙන් දරුවාගේ මතක ශක්තිය සහ අවධානය පුදුම විදියට වැඩි වෙනවා. ඒ නිසා පාඩම් කරන දේවල් ඉක්මනින් මතක හිටින්නම් සෙල්ලම් කරන එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊළඟට සෞඛ්‍යය. සෙල්ලම් කරනකොට හදවත පෙනහළු ඇටකඩු සහ මාංශ පේශි ඔක්කොම ශක්තිමත් වෙනවා. ඒ ශක්තිය නැතුව දරුවට පැය ගණන් එකතැන වාඩි වෙලා පාඩම් කරන්න අමාරුයි. තුන්වෙනි එක ඩිසිප්ලින්, ටයිම් මැනේජ්මන්ට් and resilience. හැමෝමත් එක්ක එකතු වෙලා වැඩ කරන එක වගේම පෙරදිලා ආපහු නැගිටලා සෙල්ලම් කරන එක දරුවා පුහුණු වෙන්නේ ග්‍රවුන්ඩ් එකේ. හතරවෙනි එක කැරියර් එකට එක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. අද කාලේ ලොකු කම්පැනිස් ජොබ් දෙනකොට මාක්ස් වලට වඩා බලන්නේ දරුවට ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න පුළුවන්ද කියලා. හැබැයි එක දෙයක් මතක තියාගන්න. ඇඟට ගැළපෙන්නේ නැති ස්පෝර්ට් එකක් කරොත් දරුවට මේ කිසිම වාසියක් ලැබෙන්නේ නැහැ. දැන් ඔයාලට පුළුවන් රුපියල් 3500ක් වැනි සුළු මුදලකට ස්පෝර්ට් ඇනලිස්ට් ටෙස්ට් එක හරහා දරුවගේ ශාරීරික දත්ත විශ්ලේෂණය කරලා එයාට ඇත්තටම දිනන්න පුළුවන් හරිම පාර අඳුරගන්න. ඔයාගේ දරුවගේ ස්පෝර්ට් ඇනලිස්ට් රිපෝර්ට් එක අදම කරගන්න.